අයිබුවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම මම මේ වීඩියෝ එකෙන් සූදානම් වෙන්නේ ඔයාලට Candle Pulse 7 එකේ settings ටික කොහොමද හදාගන්නේ කියන එක පිළිබඳව සම්පූර්ණ ගයිඩ් එකක් දෙන්න. ඉතින් skip කරන්න නැතුව වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඔයා Candle Pulse එක use කරන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. හරි අපි මුලින්ම ඔයා බොට්ව setup කරගන්න හැටි අපි වීඩියෝස් ලබා දීලා තියෙනවා. මේ විදිහට setup කරගත්තට පස්සේ අපිට කතා කරලා ලයිසන් එක ඇක්ටිව් කරගන්න ඕනේ. ලයිසන් එක ඇක්ටිව් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට Candle Pulse Pro කියලා මේ උඩින් කෙළවරෙන් පෙන්වනවා. මෙතන තියෙන මෙන්න මේක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කළාම මේ විදිහට settings board එක ඔයාට එනවා. මෙතන settings ටික මම කොහොමද හදාගන්නේ, කොහොමද ඔයාට මේක ගැලපෙන විදිහට හදාගන්න කියන එක මම පැහැදිලි කරන්නම්. මුලින්ම මෙතන මේ settings වල professional dashboard එක, මේ dashboard එකේ settings ටික තමයි මේ ටිකේ පෙන්වන්නේ. මෙතෙන්දී ඔයාලට වැදගත් වෙන්නේ ඔයාට අවශ්‍යයි නම් dashboard එකේ මේ side එකේ තියෙන දිග, මේ තියෙන gap එක වැඩි කරගන්න. ඔයාට පුළුවන් මේ 15යි 15යි කියලා තියෙන දෙකෙන් ඒක වෙනස් කරගන්න. ඒ වගේම ඔයාගේ dashboard එකේ ඔයාට මේ width එක height එක සමහර laptop වලට එහෙම මේ අකුරු එළියට පැනලා තියෙනවා. dashboard එකේ කොටුව පොඩි මෙහෙම පෙන්වන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට dashboard එකේ width එකයි height එකයි හදා ගන්න. හරිද? මෙතනින් width එකයි height එක හදා ගන්න පුළුවන්. ඒ වගේම dashboard එකේ background color එක ඔයාට පුළුවන් මෙතනින් change කරගන්න. ඔයා කැමති color එකක් දා ගන්න පුළුවන්. ඊට පස්සේ dashboard එකේ border color එක, මේ border එකට color එකක් දෙන්න පුළුවන් ඔයාට. මෙතනින් ඔයාට කැමති dashboard එකට border color එකක් දෙන්න හැකියාවක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා dashboard එකේ මේ header එකේ තියෙන font size එක මෙතනින් adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන normal text වල font size එක මෙතනින් ඔයාට adjust කරගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා trend එක මෙතන හදාගන්න settings ටික. මෙතෙන්දී මම ඔයාට පැහැදිලි කරන්නම්. මෙතන මුලින්ම තියෙන මේ magic number කියලා මේවා වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ ඊළඟට තියෙනවා lot size එක කියලා. lot size එක අපි අඩුම lot size එක තමයි දීලා තියෙන්නේ. මොකද system එකේ hedge mode එකක් වැඩ කරනවා. එතකොට hedge කරනකොට lot size එක ඔටෝම bot fixing වැඩි කරලා ගන්නවා. ඉතින් ඔයා lot size 0.01 නම් trade කරන්නේ. ඔයාගේ trend එක change වෙනකොට hedge mode එක on කරලා නම් තියෙන්නේ 0.02න් ගන්නවා. ඊට පස්සේ ආයි නැවත reversal වුණොත් 0.04න් ගන්නවා. ඒ නිසා ඔයාලා trade කරනකොට safe තියාගෙන 0.01න්ම පුළුවන් හැම කෙනෙම trade කරන්න. ලොකු account එකක් තියෙන කෙනෙක්, හොඳ trading knowledge එකක් තියෙන කෙනෙක් මෙතන lot size එක වැඩි කරලා trade කළාට කමක් නැහැ. අනිවාර්යෙන්ම bot වැඩ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව 100% අවබෝධය අරගන්න demo account එක හරි run කරලා ඊට පස්සේ live account වල ඕගොල්ලෝ trade කරන්න පටන් ගන්න. අඩුම $100ක්වත් ඕගොල්ලෝගේ account එකේ තියාගන්න. $50කින් trade කරනවා කියන්නේ gold වල risk එකක් තියෙනවා, බැරි නෑ. trading knowledge එකක් තියෙන කෙනෙක්ට ඒක හැකියාවක් තියෙනවා grow කරගන්න. නමුත් risk එකක් තියෙනවා. hedge කරනකොට එහෙම loss එකක් යනකොට එහෙම එක candle එකක් ඇති $50ක් වගේ capital එකක් ටක් ගාලා නැති වෙලා යන්න. ඒ නිසා news time වලට එහෙම වාට තේරෙනවා ඉතින් කොයි වගේ market එකේ play එකක්ද තියෙන්නේ කියලා. හරිද? හරි. lot size එක මෙතනින් හදා ගන්න පුළුවන්. එතකොට ඔයාට හැම trade එකකටම මෙතනින් manual stop loss එක තියා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන අපි මෙතන පෙන්නන්නේ dashboard එකේ bots ලාගේ පෙන්නන්නේ pips කියලා. මෙතන අපි pips 100යි කියලා දුන්නොත් ඩොලර් එකක වගේ loss එකක් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔයාලා 250යි කියලා දුන්නොත් ඩොලර් 2.5ක loss එකකින් stop loss වදිනවා. අපි stop loss use කරන්නේ බොහොම අඩුවෙන් මේ ක්‍රමවේදයේදී. මොකද loss යන එක නෙමෙයි අපි profit කරන්න target කරන ඉඳලා මේකේ loss එක recover කරගන්න hedge mode එකක් තියෙන නිසා. right okay හරි. එතකොට stop loss එක එතනින් හදා ගන්න පුළුවන්. මෙතන TP එක කියන්නේ take profit එක කීයකින්ද තියාගන්න කියලා. මම මෙතන 2500යි කියලා දාලා තියෙන්නේ default එන්නේ එක. ඒ කියන්නේ ඩොලර් 25ක TP එකක් යනකම් මේක run වෙන්න පුළුවන්. ඊළඟට තියෙන වැදගත්ම කොටසක් trailing කරනවා. stop loss එක trailing කරනවා. දැන් ඔයාට මේ මම මෙතන guide කරන වෙලාවෙත් back එකේ bot trading යනවා. ඔයා දකින්න ඇති stop loss එක පිටිපස්සෙන් යනවා. ඔයා back test කරලා බලන්න, demo එක run කරලා බලන්න. stop loss එක trail කරනවා පිටිපස්සෙන්. trade එක පිටිපස්සෙන් යනවා.
ඒකේ settings ටික තමයි මෙන්න මේ ටිකේ තියෙන්නේ. හරිද? එතකොට මේක enable කියලා දාලා තියෙන මේක on කරන්න. නැත්තම් TP එක වදින්න $25ක් වෙනකම් යනවා. trailing stop loss එක enable කරන්න තමයි මුලින්ම මේ තියෙන්නේ. ඊට පස්සේ stop loss trail කරන එක start කරන්නේ pips කීයක් ගියාමද? දැන් මම මෙතන දීලා තියෙන 100යි කියන එකෙන් ඩොලර් එකක් ගියාම stop trail කරන්න පටන් ගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ එක දෙන්න. හරිද? මොකද මේක වෙනස් කරනකොට එන profit එක වෙනස් වෙන්න පුළුවන්, loss එක වෙනස් වෙන්න පුළුවන්. ඒක එක එක්කෙනාගේ හැකියාව මත ඒක කරගන්න පුළුවන්. මම default මෙතන 100යි කියලා දීලා තියෙනවා. එතකොට ඩොලර් එකක් ගියාම break even කරන ඩොලර් එකකට ගිය ගමන් break even එක දාගන්නවා pips 20කින්. ඒ කියන්නේ සත 20ක් profit එකෙන් break even කරගන්නවා 100ක් ගියපු ගමන්. එතකොට මේ දෙක අතර දුරක් තියෙනවා. මේ stop loss එකයි break even එකයි අතර දුර 80ක් වෙනවා. හරිද? pips 80ක් වෙනවා. එතකොට 80ක distance එකක් තියාගෙන step 10න් 10ට. ඔයාට දැන් මෙතන 100 නම් මේක 110ට ගිය ගමන් 20 තියෙන එක 30ට යනවා. 120ට ගිය ගමන් 20 තියෙන එක 30ට යනවා. මේ විදිහට step එක 10න් 10ට 10න් 10ට stop loss එක උඩට ඇදී යනවා. මාකට් එක රිවර්ස් වෙලා ආවොත් stop loss එක තියෙන තැනින් ඊට පස්සේ stop loss එක hit වෙනවා. හරිද? ඕක තමයි profit book කරන ක්‍රමවේදය. ඊළඟට අපේ තියෙනවා ATR stop loss auto stop loss එකක්. මේක අපි use කරන්නේ පොඩි account $50 100 තියෙන කට්ටිය trend එක බලලම දාන්න trade දානකොට අනිවාර්යෙන් trend එකටම trade කරන්න මම ඒක කියලා දෙන්නම්. stop loss එක ඒ අය පොඩි account එකක් තියෙන අය අනිවාර්යයෙන්ම stop loss එක true තියාගන්න. නැත්නම් stop loss එක fails කරලා තියන්න. auto මේකේ distance බලලා candles වල auto stop loss එක දානවා. හරිද? මෙතන තියෙන එක period එක හදන්න. මෙතන තියෙන්නේ average එකක් විදිහට කොච්චර ප්‍රමාණයක වාට stop loss එක දැන් මේ auto stop loss එක වැටෙන ප්‍රමාණය දුර මදි වගේ නම් වාට මෙන්න මෙතනින් පුළුවන් එක 2 3 කියලා හදා ගන්න. එතකොට stop loss එක වැඩි වැටෙන ප්‍රමාණය auto වැටෙන ප්‍රමාණය candle එක අනුව වැඩි වෙනවා. මෙතන ඔයාලට තියෙන risk limit ටික හදා ගන්න, risk එක manage කරගන්න. මම කියන්නම් මෙතන maximum buy positions, maximum sell positions කියලා වැටෙනවා. ඔයා මෙතන maximum buy positions 1යි කියලා තිබ්බොත් ඔයාට කොහොමත් බොට් හැම වෙලාවකම එක ට්‍රේඩ් එකයි ගන්නෙ. බැරි වෙලාවත් ඔයා buy හරි sell හරි ගන්න ට්‍රේඩ් එක loss පැත්තට ගියොත් ඔයා hedge mode on කරලා නැත්තම් හරිද? ඔයා stop loss use කරන්නේ නැත්තම් නැවත trades ගන්නවා. හරිද? එතකොට ඔයාට පුළුවන් කොච්චර trades ගන්නවද කියලා දාලා තියෙනවා. අපි මේක default 1යි කියලා use කරන්නේ. එතකොට එහෙම ඔයා වැඩිපුර trades ප්‍රමාණයක් ගන්නවා නම් අපි හිතමුකෝ trades 3යි කියලා දැම්ම කියලා. ඒ trade එක loss එකට ගියොත් කොච්චරක් දුරකින්ද නැවත ආයි ඒ පැත්තට ට්‍රේඩ් එකක් ගන්න. බයි ට්‍රේඩ් එක loss එකට ගියොත් නැවත බයි ට්‍රේඩ් එකක් වා 2යි හරි 3යි හරි නැවත බයි ට්‍රේඩ් එකක් ගන්න කොච්චරක් දුරකින්ද කියන එක මෙතනින් හදා ගන්න පුළුවන්. අපි හිතමුකෝ ඔයා බයි ට්‍රේඩ් එකක් ගන්නවා $25 loss එකට ගියාට පස්සේ තමයි ආයි බයි ට්‍රේඩ් ගන්න පටන් ගන්න. හරිද? ඒක ආයි $25 loss එකට ගියොත් තමයි බැරි වෙලාවක්වත් ආයි බයි ට්‍රේඩ් එකක් ගන්න. මෙතන loss distance එක හදා ගන්න පුළුවන්. අන්න ඒකයි මෙතනින් වෙන්නේ. හරිද? මේක ඔයාලා ට්‍රේඩ් කරනකොට පොඩි කැපිටල්ස් තියෙන කට්ටිය ට්‍රේඩ් කරනකොට ට්‍රෙන්ඩ් එක බලන්න බයි ට්‍රෙන්ඩ් එකක්ද සෙල් ට්‍රෙන්ඩ් එකක්ද තියෙන්නේ කියලා. ඒ අදාළ පැත්ත විතරක් ඔන් කරන්න, අනිත් පැත්තට බිඳුව දාන්න. හරිද? එතකොට ලොස් ට්‍රේඩ් ගන්න එක අඩු වෙනවා. ට්‍රෙන්ඩ් එකට විතරක් ට්‍රේඩ් කරන ගන්නවා. 5 මිනිත් වල වගේ ට්‍රේඩ් කරනවා නම් ගැටලුවක් නැහැ. මේක එක දාලා තියෙනවා නම් ඔයා 1 මිනිත් වල වගේ ට්‍රේඩ් කරනවා නම් ඔයාගේ පොඩි කැපිටල් එකක් නම් තියෙන්නේ. ඔයා අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩ් එක බලන්න. ට්‍රෙන්ඩ් එක බලලා ට්‍රෙන්ඩ් එක පැත්තට විතරක් ට්‍රේඩ් කරන්න. ඔයාලට ඩෑෂ්බෝඩ් එකේ ට්‍රෙන්ඩ් එක හඳුනා ගන්න ක්‍රමයක් අපි දීලා තියෙනවා. මෙතන ෂෝට් ට්‍රෙන්ඩ් එක bearish, long ට්‍රෙන්ඩ් එක below කියන්නේ දෙකම තියෙන bearish පැත්තට. එතකොට ඔයාලට පුළුවන්කම තියෙනවා sell trade විතරක් on කරන්න. මේ දෙකම bullish පැත්තට තියෙනවා නම් ඔයාලට පුළුවන් buy trade position විතරක් on කරන්න. හරිද? ඊට පස්සේ මෙතන daily maximum profit එක. daily maximum profit එක කීයක්ද කියලා දාලා තියෙනවා. දැන් අපි දීලා තියෙනවා ඔයගොල්ලන්ට ඔයා $50යි නම් තියෙන දවසකට මෙච්චරක් විතරක් ට්‍රේඩ් කරන්න. ඔයාට $100ක් තියෙනවා නම් මේ වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් අපි කියන්නේ කැපිටල් එකෙන් 100ට එකක් තුනක් වගේ ප්‍රමාණයක් daily target එක ගන්න. අපි තණ්හා වෙලා වැඩි හොයන්න ගියොත් දන්නේ නැතුව වැඩි මේ පස්සේ හොයා හැම තිස්සෙම ට්‍රේඩ් සඳහා යන්න ගියොත් තමයි මේ මාකට් එක කොයි වෙලාවක හරි ඔයාලව මේකට අහු වෙනවා.
මැක්සිමම් බයි පොසිෂන් එක හදාගනිද්දී ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපි කියලා තියෙන ටූල්ස් වලට ඩේලි ටාගට් එකක් ගහන්න. හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් ට්‍රේඩින් ගැන මාකට් එක ගැන හොඳ නොලෙජ් එකක් තියෙනවා නම් ට්‍රේඩ් කරන්න පුළුවන් නම් කැන්ඩල්ස් ගැටලුවක් නැහැ. දවසම ට්‍රේඩ් කළත් එහෙම ට්‍රේඩ් කරන අය ඉන්නවා බොඩ්ගෙන්. නොලෙජ් එක අඩු අය උදේ වරුවේ ට්‍රේඩ් කරන්න ඔයාගේ කැපිටල් එක අනුව ඩේලි ටාගට් එකක් තියාගන්න. මම උදාහරණයක් කියන්නම්. ඔයාට තියෙන ඩොලර් 100යි. ඔයා දවසට ඩොලර්ස් 2යි නම් ටාගට් කරන්න. හරිද? ඩොලර්ස් 2ක් ප්‍රොෆිට් කළාම එතික ටාගට් දවස් 20ක් මාකට් එක තියෙනවා. ඔයා හිතන්නකෝ එතකොට මාසෙකට ඩොලර් 100ක් මේ 100න් 40ක් ඇවිල්ලා. මාකට් එකෙන් ඩොලර් 40ක් ප්‍රොෆිට් ඇවිල්ලා. ඒ කියන්නේ 140ක ප්‍රොෆිට් එකක්. හරිද? එහෙම තමයි රිස්ක් එක. දැන් ඒක හරිම ලේසියෙන් මේ බොට්ගෙන් ඔයාට මේ කරගන්න පුළුවන්. මේ දැනුත් මේ මාකට් එක ඔයා බලන්න ට්‍රේඩ් දානවා. හරිද? ඉතින් ඔයා මේ කතා කර කර ඉන්න වෙලාවෙත් බෑක් එකෙන් ට්‍රේඩ් වෙනවා. මේ ඔයාලට ඉතින් ඒ නිසා ඒ වගේ ටාගට් එකක් තියන් ට්‍රේඩ් කරනවා නම් ඔයාලා ලොස් වෙන්නේ නැහැ. ඒක තමයි අනිවාර්ය දේ. ඔයාලා ලොස් වෙන්නේ නැහැ. ඔයා ඒ ටාගට් එක ඇචීව් කරනවා නම් ඒ විදිහට හරි ට්‍රේඩින් ප්ලෑන් එකක් හදාගෙන ට්‍රේඩ් කරන්න. හරිද? හරි. ඊට පස්සේ මෙතන දාගන්න ඔයාගේ මැක්සිමම් ඩේලි ප්‍රොෆිට් ටාගට් එක. ටාගට් එක ඇචීව් වෙනකොට මෙතන ටාගට් එක පේනවා ඩෑෂ්බෝඩ් එකේ 100ට කොච්චරක් ගිහිලාද කියලා. මෙතන ඩේලි ප්‍රොෆිට් ලිමිට් එකත් මෙතන ඩෑෂ්බෝඩ් එකේම පේනවා. හරිද? ඔයාගේ ඩේලි ටාගට් එක ඇචීව් වුණාට පස්සේ බොට් ට්‍රේඩ් කරන්නේ නැහැ. බොට් ට්‍රේඩ් කරන එක නවත්තන්න. පැහැදිලිද? හරි. ඊට පස්සේ මෙතන පුළුවන් අපිට ට්‍රෙන්ඩ් එක ෆිල්ටර් කරගන්න. හරිද? ට්‍රෙන්ඩ් එක ෆිල්ටර් කරගන්න මෙතන අපි පීරියඩ් දීලා තියෙනවා EMA 9 21 පීරියඩ් එක, ඒ වගේම 200 පීරියඩ් එක. ඒවෙන් තමයි මෙතන ඩෑෂ්බෝඩ් එකේ ට්‍රෙන්ඩ් එක ඔයාලට පෙන්නන්නේ. ඔයාලට පුළුවන් ඔයාගේ බොට් EMA ෆිල්ටර් එකේ 921 එක ෆිල්ටර් කරනවද කියලා දෙන්න එපා කියන්නත් පුළුවන්. 200 එක ෆිල්ටර් කරනවද එපා කියන්න දෙන්නත් මට හැකියාව තියෙනවා. නමුත් මේවා ෆිල්ටර් කරලා ට්‍රූත් කරලා ට්‍රේඩ් කරන්න. ඊට පස්සේ ඇඩ්වාන්ස් ෆිල්ටර්ස් වලින් ATR එක අපි ඔෆ් කරලා තියෙන. ගොඩක් වෙලාවට ATR යූස් කරන්න මේ දවස්වල තියෙන මාකට් එක වොලටිලිටි එකත් එක්ක අපිත් එක්ක ඉස්සරහට ඉන්නකොට අපි ATR එක යූස් කරන විදිය අපි කියලා දෙන්නම්. ඊට පස්සේ EMA ඩිස්ටන්ස් එක කියලා තියෙනවා. ඔයාලට පුළුවන් දැන් ගොඩක් මේ මම දාලා තියෙන 200 එක 21 එක 9 එක. එතකොට මේ 200 එකෙන් ගොඩක් දුරට මාකට් එක ගියාම හැරෙනවානේ. එතකොට ඒ දුර මෙච්චර දුරක් ගියොත් ඒ දුරෙන් පස්සේ අනිවාර්යෙන් හැරෙන්න පුළුවන් කියන ප්‍රවණතාවයත් එක්ක ඔයා ට්‍රේඩ් කරන ටයිම් ෆ්‍රේම් එකත් එක්ක ඔයාලට පුළුවන් මේක ඕනනම් ඔන් කරලා ඩිස්ටන්ස් එකක් දීලා ඒ ඩිස්ටන්ස් එකෙන් පස්සේ ට්‍රේඩ් කරන්න එපා කියලා. එහෙම හදාගන්න හැකියාවක් තියෙනවා. අපි ඒකත් අනාගතයට දෙමු. ඒ ගැන වැඩිදුර ඉගෙනගෙන වැඩ කරමු. ඊට පස්සේ දෙනවා RSI ෆිල්ටර් එක. RSI එක true කළාම ඔයාලට පේනවා මෙතන මමත් RSI එක දාලා තියෙනවා. RSI එක ඕවර්බෝඩ් වුණොත් ඕවර්බෝඩ් වුණොත් ඕවර්සෝල්ඩ් වුණොත් මේක ට්‍රේඩ් කරන්නේ නැහැ. මොකද RSI එක ඕවර්බෝඩ් ඕවර්සෝල්ඩ් කියන්නේ මාකට් එක රිවර්සල් වෙන්න පුළුවන් තැනක තියෙන්නේ ඩයිවර්ජන්ස් හදනවා. ඒ නිසා ඒ වගේ තැනකදී ට්‍රේඩ් ගන්නෙ නැහැ. මේ තැනකදී ට්‍රේඩ් අරගෙන නැහැ. ඔයාලට පේනවනේ මේ කැන්ඩල් ට්‍රේඩ් දාලා නැහැ. මාකට් නැවත මේ 70 30ක් ඉන්න රේන්ජ් එක ඇතුළට ආවට පස්සේ තමයි ට්‍රේඩ් කරන්න පටන් ගන්නෙ. හරිද? ඒ වගේ සෙටින්ස් ටිකක් මෙතනින් වට හදාගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ස්ප්‍රෙඩ් එක මෙතන ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් සමහරක් බ්‍රෝකර්ස් ලගේ ස්ප්‍රෙඩ් ලිමිට් එක වැඩි වෙනවා. වැඩි වුණාට පස්සේ ට්‍රේඩ් කරන්න එපා කියලා. සමහරක් ටයිම්ස් තියෙනවා ස්ප්‍රෙඩ් එක සෑහෙන ලොකු රේන්ජ් වල යනවා. එතකොට ඔයාලට ස්ප්‍රෙඩ් එක ෆිල්ටර් කරන්න දෙන්න පුළුවන්. ස්ප්‍රෙඩ් එක කොච්චරක්ද කියලා දෙන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ මේකේ පෙන්නනවා ස්ප්‍රෙඩ් එක පිප්ස් 15යි කියලා. ඉතින් 50ට වැඩි වුණොත් ට්‍රේඩ් කරන්න එපා කියලා තමයි මම මෙතන දීලා තියෙන්නේ. හරිද? එතකොට ඔයාගේ බොට් ට්‍රේඩ් ගන්න නැත්නම් සමහරක් වෙලාවට බොට් ට්‍රේඩ් ගන්න නැත්නම් මෙතන පෙන්නනවා මේ ඇක්ටිව් එකේ හයි ස්ප්‍රෙඩ් කියලා. හයි ස්ප්‍රෙඩ් කියලා මෙතන පෙන්නනවා. හයි ස්ප්‍රෙඩ් එක පෙන්නන්නේ අනිවාර්යෙන් ස්ප්‍රෙඩ් එක වැඩි නිසා බොට් ට්‍රේඩ් අරගන්නේ නැහැ. ඒ වෙලාවට බොට් ඉන්ඇක්ටිව් වෙනවා. රයිට්? හරි. ඊට පස්සේ මෙතන වැදගත්ම එකක් තියෙන හෙජ් මෝඩ් එක. හෙජ් මෝඩ් එකේ මෙතන අපිට true කරන්න පුළුවන් හෙජ් මෝඩ් එක. හෙජ් මෝඩ් එක true කළාම ඔයාගේ ට්‍රේඩ් එක lost එකට යනවා නම් ට්‍රෙන්ඩ් එක change වුණ ගමන් 921 ට්‍රෙන්ඩ් එක change වෙච්ච ගමන් අනිත් පැත්තට දානවා ඩබල් කලර් ට්‍රේඩ් එකක්. ඒකෙන් ඔයාගේ account එක save කරනවා. හරිද? ඒ වගේම තමයි හෙජ් මෝඩ් එක. මෙතන මේ යට තියෙන්නේ ට්‍රෙන්ඩ් එක ෆිල්ටර් කරන්නද කියලා. ඒ කියන්නේ 921 එක ක්‍රොස් වෙලා
රිවර්සල් වුණොත් දැන් ඔයාලට දැන් මෙතනත් පේනවා දැන් මේ ට්‍රේඩ් එක ලොස් පැත්තට යනවා. හරිද? දැන් මෙතන මේක ක්‍රොස් වුණොත් මේ අවස්ථාවේදී මේක වෙන මෙතන මේ දෙක ක්‍රොස් වුණොත් විතරයි අපි මේ enable hedge එක true කරලා තිබ්බොත් මේක ක්‍රොස් වුණොත් විතරයි hedge mode එකේ අනිත් පැත්ත ට්‍රේඩ් එකක් ගන්න. නැත්තම් මෙයා ට්‍රේඩ් කරන්නේ නැහැ. ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් නම් විතරයි ආයි බයි පැත්තට hedge එකක් දාන්න. හරිද? ඒක ඩබල් කරලා දානවා. දැන් මම මෙතන මල්ටිපල් එක දීලා තියෙන 1.5. එතකොට ඩබල් කරන්නේ 1.5න් ගන්න. නමුත් පළවෙනි ට්‍රේඩර්ස් ට්‍රේඩ් එක ඩබල් කරලා ගන්නවා. හරිද? එතකොට ඔයා මේක hedge mode එක ට්‍රෙන්ඩ් එක ෆිල්ටර් කරන එක ඕෆ් කරලා තිබ්බොත් ඔයාට පුළුවන් ඩිස්ටන්ස් එකක් මෙතන දෙන්න. එතකොට ඩොලර්ස් දෙක දැන් 200යි කියන්නේ 2යි. 500යි කුත් 5. ඩොලර් 5ක් ලොස්ට් එකට ගියොත් hedge කරන්න. එහෙම දෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. දැන් ඔයාගේ ටයිම් ෆ්‍රේම් එක ලොකුයි නම් මේ ක්‍රොස් එක වෙන්න දුර වෙනවා. එතකොට ගොඩක් ඩොලර්ස් 10ක් 15ක් ලොස්ට් එකට ගිහිල්ලා තමයි hedge එක අනිත් පැත්තට hedge කරන්නේ සමහරක් වෙලාවට. ඒ වගේ අවස්ථාවකදී ඔයා 15 මිනිත් වගේ යූස් කරනවා නම් මෙතන ට්‍රෙන්ඩ් එක ෆිල්ටර් කරන එක දෙන්න එපා. ඩිස්ටන්ස් එකක් දෙන්න අනිවාර්යයි. ඩිස්ටන්ස් එකක් දීලා ඩිස්ටන්ස් එකෙන් hedge කරන්න. hedge කරන අය ලොකු account එකක් ගහන අයට තමයි මම මේ කියන්නේ. පොඩි කැපිටල් එකක් කරන අයටත් මේක ප්‍රශ්නයක් නෑ. හැබැයි අවදානමෙන් කරන්න. හරිද? ඊට පස්සේ මෙතන හොඳම අවදානම් දේ තමයි මේක තමයි බොඩ්ගේ පරිස්සම් වෙන්න තියෙන දේ. අපි මෙතන අපි හිතමු දැන් අපි on කරලා තියෙන්නේ hedge mode එක true කරලා තියෙන්නේ. trend එක change වුණොත් විතරක් hedge කරන්න කියනවා. හරිද? lot multiples ගාන 1.5න්. ඒ කියන්නේ දෙක ඩබල් කරලා දාන්න 1.5ක ප්‍රමාණයෙන් තමයි දාන්නේ කියලා තිබුණා. ඒ වගේ ට්‍රේඩර්ස් ට්‍රේඩ් කීයක් ගන්නද කියලා මෙතන දාලා තියෙනවා. මම දාලා තියෙන්නේ ලේයර්ස් 3යි කියලා. ඒ කියන්නේ දැන් මෙතන පළවෙනි ලේයර් එක ඔඩලා තියෙනවා. අනිත් පැත්තට ගියොත් 2යි. ආපහු පල්ලයට આવොත් 3යි. ඒ පැත්තට ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වුණොත් ඔයාගේ account එක basket profit එක ඩොලර් එකකින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. මේක රේන්ජ් මාකට් එකේ තමයි ගොඩක්ම ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕන. අවධානයෙන් කටයුතු කරන්න ඕන. රේන්ජ් මාකට් එකකදී ලේයර්ස් 3 වැඩිය දාලා තිබ්බොත් ඔයා රේන්ජ් මාකට් එකේදී දෙපැත්තටම ට්‍රේඩ්ස් ගන්න පුළුවන් උඩ පල්ලෙහා යනකොට අරගෙන ඔයාගේ account එක වොෂ් වෙන්න පුළුවන්. ලේයර්ස් 3ක් වෙනකන් අපි settings දීලා තියෙන එකයි. ඔයාට මේක වැඩි කරගන්න ඕනේ. ඔයා රේන්ජ් මාකට් එකේදී මාකට් එක ටිකක් ඇනලයිස් කරලා කොයි පැත්තට ට්‍රෙන්ඩ් එක යන්නේ කියලා බලලා අන්තිම ට්‍රේඩ් වැටලා තියෙන්නේ දෙක වැටලා තියෙන්නේ ඔයාගේ ට්‍රෙන්ඩ් එක පැත්තට නම් ගැටලුවක් නැහැ. ඔයාගේ ට්‍රෙන්ඩ් එක රිවර්සල් වෙලා ඔයාගේ අන්තිම ට්‍රේඩ් දෙක පැත්තට නෙමෙයි ප්‍රතිවිරුද්ධව යනවා නම් ඔයා මෙතන ලේයර්ස් ගන්න අනිවාර්යෙන් වැඩි කරලා දෙන්න. එතකොට බොට් ලේයර්ස් ගන්න වැඩි කරලා ඔයාගේ ට්‍රේඩ් එක සේව් කරලා දෙනවා අනිවාර්යෙන්. ඒ දේ වෙන්න ඕන. ඔයා hedge කරනවා නම් hedge mode එක දාලා ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් මාකට් එකත් එක්ක ඉන්න. මොකද account එක lot multiples වලින් ඩබල් ඔයාගේ ලොට් එක වැඩි කරලා ට්‍රේඩ් ගන්න නිසා ඔයා අනිවාර්යයෙන්ම මාකට් එක ගැන අවධානයෙන් වැඩ කරන්න ඕනේ. ඔයාට hedge mode එක දාලා කරන්නේ නැත්නම් ඔයාට stop loss දාලා කරන්නේ නැත්නම් ඔයාට distance තියලා ඔයාට හැකියාව තියෙනවා ට්‍රේඩ් කරන්න. හැබැයි sell පැත්තට වැඩිය ට්‍රේඩ් එක distance තියලා මේව කරන්න බෑ. sell trade නම් අනිවාර්යෙන් stop loss එකක් හරි use කරන්න. මොකද මාකට් එකේ ප්‍රවණතාවය වැඩිපුර buy පැත්තට තියෙන නිසා. ඔයා stop loss එක use කරන්නේත් නැහැ, hedge mode එක use කරන්නේත් නැත්නම් ඔයාට පුළුවන් මෙතන ඔයාගේ sell trade එක ගන්න තියෙන්නේ buy trade එකකට market එක trend එක cross වෙනකොටම ඔයාට පුළුවන්කම තියෙනවා ඒ trade එක close වෙන්න දාන්න. හරිද? trend එක change වෙද්දි මම hedge කරන්නේත් නැහැ, මම stop loss use කරන්නේත් නැහැ. ඔයා කරන්නේ trend එක change වුණොත් ට්‍රේඩ් එක loss trade එක close කරන්න නම් මෙතන ඔයාට පුළුවන්කම තියෙනවා මේක true කරලා තියන්න. ඔයාට පේනවා මේක true කරපු නිසා දැන් මෙතන තිබ්බ ට්‍රේඩ් එක hedge කළෙත් නෑ, stop loss ඇදුනෙත් නෑ. ට්‍රෙන්ඩ් එක change වෙද්දි ඩොලර්ස් 4ක stop loss එකක් ඇදිලා ට්‍රේඩ් එක close වුණා. ඉතින් මේ විදියට ඔයාලට මේ හැම දෙයක්ම use කරන්නත් පුළුවන්. සමහර theory use කරනකොට සමහර theory වැඩ කරන්නේ නැති වෙන system එක හදලා තියෙනවා. මොකද එකිනෙකට පරස්පර වෙන නිසා. හරිද? ටෙස්ට් කරලා බලන්න. ඔයාට බෑක් ටෙස්ටිං කරලා බලන්න පුළුවන්. හරියටම සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා මෙහෙම කියලා දෙන්න කිසිම බොට් කෙනෙක්ගේ settings මෙහෙම හදාගෙන මෙහෙම හදාගෙන වැඩ කරන්න. කැපිටල් එකට මේ විදිහට කරන්න.
එතකොට ගෲප් එකක ඔයාලට සිගනල් එකක් වගේ අපි දෙනවා ට්‍රෙන්ඩ් එක කොහොමද හැම දෙයක් පිළිබඳව මේ වගේ ගයිඩ් එකක් කිසිම තැනක හම්බ වෙන්නේ මේ වගේ මිලකට මේ වගේ ඇඩ්වාන්ස් EA සිස්ටම් එකක් ඔයාලට ලබා ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. ඒ හින්දා හරි පරිස්සමෙන් ඔයාගේ කැපිටල් එක සේව් කරගෙන හරිම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න කියලා හැම කෙනෙක්ම ඉල්ලා සිටිනවා. අපේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, තව කෙනෙක් දකින්න මේ වීඩියෝ එක share කරන්න. බොහොම ස්තුතියි. ජය වේවා සියලු දෙනාටම. එක මැදින් යන ඩිජිටල් සෙල්ලම බොන එක දන්න වදන් මක එක හැම තැනම no emotions just pure math taking the profit on the golden path